අයිබවන් ඔන්න ඉතින් පෝඩ්කාස් දෙවනි එකද අපි අරංආවා පේරාදිනට පේරාදිනේ අප ඉන්නවා මැනජ මහත්තයා අපේ මයිශ්ෂයිය දොට මීගමත් මහස් මේත් මයිස්න මේත් මයිස් කෙනෙකි නේ ඔකොම් මයිස්ල ඒවගේ අපේ පේරාදින අවුට්ලට් එකේ චෙෆ් ඉන්නවා අකිල කොල්ල හැඩකාර දඟකාර විසේකාර කොල්ල එක්ක ඉතින් මයිශ්යි කොමති ගුඩ් මෝනිින් අකිලා ගුඩ් මෝනිින් අපිතින් ආවද පේරාදිනයට අපේ ඕවිදි පොටක් දන්නද ඩාගෙන ඩූගෙනති ඔගේ පොඩි පොටි ප්‍රශ්නය ඉතින් මයිශයි බඩ පොඩි ඩව්ට්ට ගත්තින මේ අපේ කට්ටි අහන ගොඩක් කලාට ලොකු අවුලට්ක් කොහෙත් තියන කියලා ඒ කියන්නේ දැන්ට අපේ පලනි අවුලට නුවර දේවනයට කොළඹ හිට පස්සේ තුන පේරාදිනය හතර මේකම අවුලටලින් ගොඩක් හිතන්ගෙන මේකම ඔවුලට් එක තමයි ලොකම කියලේ වනට මට පොඩ්ඩ ඩව්ටක්කාවද මෙයාවට පස්සේද මේ තමයි ඉතින් පේරදින තම ලොකුම අවුට්ලට් එක එතකොට ලොකුම කැපැසිට එකත් ඉන්නෙත් මේ කියක දාන්න පුලද මේ 150ක් වගේ ඉඳවන්න ඩයිනින් කරන්න පුළුවන් ඒ වගේම ලොකුම පිස අවුට්ලට් එකත් මං හිතන විදියට පේරදින අවුට්ලට් එක තම ඒගන්න ලංකාවේ ලොකුම පිස අවුට්ලට් එක තින්නේ විට වුඩ් ෆයිට් පිසා පේරදින අවුට්ලට් සතුරු එක නැත්ත ඕනගෙන ඔට්ටු තලන ඒල්ලකිර එලකිරි මයිශයි අකිල තාපොඩි ප්‍රශ්න තින දැම්මං ආවා මං බස්ස කෙනකොට ආවේ අරහෙන් හැබැයි මෙහෙන් තමයි තියෙන මට පොඩිට පැටලැවිල්ලක් වුණා කොහෙන්ද බහින්න ඕන කියලා රීට අපේ ලොකේෂන් එක හරියටම තියෙන්නේ පෙරදිනේ උඩ පාරේ ෆුඩ් ප්ලාන්ට් එක ඉස්සරහා හමීඩියා බිල්ඩින් එකේ ෆෝත් ෆ්ලෝර් එකේ තියෙන්නේ නේ කියන්නේ හරියටම කිව්වොත් මේක උඩ පාර කියලා කියන්නේ පේරාදෙනේ උඩ පාරේ ආවොත් උඩ පාර ආපුගා හමී කූල් පැනට් එකක් තියෙන කූල් පැනට් එක ඉස්සරහා හමීඩියා බිල්ඩින් එකේ තියෙන හමීඩියා බිල්ඩින් එකේ ෆෝත් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ පඩිපෙළ නෑ නගින්න ලිෆ්ට් එකක් තියෙනවා නැත්නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් විටෝ ගිහම පොඩි පඩිපෙළක් අනිවාර්යයෙන්ම තියෙන දැනක් ඒ වුණාට මේ ලිෆ්ට් එකක් තියෙනවා ඔයාලට උඩට නගින්න දෙයක් නෑ ලිෆ්ට් එකේ ආවා ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් ඉතින් මේ ඇත්තටම කිව්වොත් මේ මෙහෙ මාර ලස්සනයිනේ thank you ඒකට ලස්සන විදිහට ලස්සනට මේන්ටේන් කරගෙන විටෝ වුඩ් ෆයිට් පීසා පේරාදෙනිය අවුට්ලට් එක මෙයාලා දෙන්නත් එක්ක තමයි වැඩේ කරගෙන යන්නේ. තව පොඩි දෙයක් තියෙනවා මම මේක දන්න දෙයක් අපේ අනිත් අයට මේක අපි කියමු දැන් සාමාන්‍ය විටෝ වුඩ් ෆයිට් පීසා ජර්නි එකේ ආරම්භයේ නුවරනේ. දැන් නුවරත් අලුත් නුවර මහගෙදර තමයි නුවර අවුට්ලට් එක තියෙන්නේ. දැන් ඒකත් අලුත් වෙලානේ. සෑහෙන්න ලොකුම විදියකට ෆුල් අලුත් වෙලා තින්නේ. මා ලක්ෂණයි. මං හිතන්නේ මේ වයිබ් එක ගන්නයි වෙන කොහෙද රෙස්ටොරන්ට් එක ගන්න බෑනේ. ඒකට ගිහිල්ලාම බලන්න ඕනේ. ගිහිල්ලාම බලන්න ඕනේ. ඔර නුවර පළවෙනි අවුට්ලට් එක ඒ වගේම අපේ පේරාදෙනිය අවුට්ලට් එක කීවෙනි අවුට්ලට් එකද අපි ඔයගොල්ලන්ට කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් අපි නුවර අවුට්ලට් එකේ මහගෙදර දෙවෙනියට අපි කොළඹ තුන්වෙනියට අපි පේරාදෙනිය හතර මේකම ලෝඩින් සර්ප්‍රයිස් අකිල මේ තව පොඩි සීන් එකක් තියෙනවා මට මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක් මේක මේ විටෝ වුඩ් ෆයිට් පීසා රිවිව් සෑහෙන වැඩි සාමාන්‍ය ටොප් රේන්ජ් එකේ තියෙන රෙස්ටොරන්ට් වලින් උඩින්ම තියෙන එකක් තමයි විටෝ වුඩ් ෆයිට් පීසා. කොයි ටවුන් එකට ගියත් ඒ ටවුන් එකේ තියෙන දන ටොප් ලෙවල් එකේ ඉන්න රෙස්ටොරන්ට් එකක් තමයි ඒක. ඒක මං හිතන විදිහට තියෙන්නේ Google review එකයි TripAdvisor. එතකොට මම මේකම පළවෙනි පෝඩ්කාස්ට් එකේදී අපේ මේකම මහේෂයෙන් ඇහුවා මේ දවසකට සාමාන්‍යයෙන් රිවිව් කීයක් ගන්නවද කියලා. එතකොට එයා කිව්වේ දවසකට රිවිව් 20ක් ගන්නවා කියලා. එනකොට මං Google review එක දැක්ක පොඩ්ඩක් මෙහෙ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක මොකද්ද මේ කේස් එක? එක කොල්ලෙක් දවසට 20ක් ඒක තමයි කේස් එක නේ. එතකොට Google අර TripAdvisor එහෙමම යනවනේ. එතකොටයි මේ මෙහෙ පික්මි Uber Eats තියෙනවද? ඔව්. දෙකම තියෙනවනේ. ඒක ඕගොල්ලන්ට පික්මි එකනොත් ඊට පස්සේ Uber Eats උත් තියෙනවා. ඒ දෙකෙන්ම ඔයාලට විටෝ වුඩ් ෆයිට් පීසා ගෙදරටත් ගෙන්න ගන්න පුළුවන්. පේරාදෙනියවට නුවර කොඩම පුළුවන්. තව කට්ටියට එවනත් පුළුවන්ද මේ වැඩ කරන්නේ? ඉතින් රේන්ජ් එක තව කොහෙද වැඩ කරනවද? කඩු ගන්නව නැහැනේ. පිළිමතලාවට ළඟ යන්න තියෙනවා. පිළිමතලාව නුවර පේරාදෙනිය ටික වගේ ඔක්කොම ඇතුළු කරනවානේ. දැන් මං කොළඹ කාලයක් හිටියා. ඊට පස්සේ මේ ගම චුට්ට දවස් සැනිසර යන මෙහෙත් දැන් අද ආවා ඉතින් ආවමයිනේ ඕපනින් එකට ආවට පස්සේ ආවමයිනේ ඕපනින් එකට විතරයි එන්නේ හොඳට සුද්ධ කාලා විද්දේ ඒකත් ඇහිලාද ඒකත් වෙයිලා ආදු මේ මම වීඩියෝ එක ගන්නකොට පොඩ්ඩක් කඩු ගන්නවා මේ පල්ලම ගලක් ගෙවිලා මේ මයිෂයි ඉතින් මේ විටෝ වුඩ් ෆයිට් පීසා හැම අවුට්ලට් එකම කට්ටිය බලාපොරොත්තු වෙන දේ තමයි බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඒතකොට ඒගොල්ලෝ ගොඩක් අය මෙහෙ ඇවිල්ලා බර්ත්ඩේ සර්ප්‍රයිස් බ්‍රයිඩ් ටු බී
ඊට පස්සේ එන්ගේජ්මන්ට් ගන්න නැහැ සාමාන්‍යනේ එන්ගේජ්මන්ට් එක්කුත් ඇහුවා එන්ගේජ්මන්ට් ඇනිවර්සරි පාටි ඇනිවර්සරි පාටි ඔක්කොම යනවනේ එතකොට අයියේ ඒව සාමාන්‍ය කොහොමද ප්‍රොසෙස් එක යන්නේ ඒවල ඒ කියන්නේ ඕන කෙනෙකුට බර්ත්ඩේ පාටි එකක් අරේන්ජ් කරලා ගන්න පුළුවන් අරේන්ජ් කරනවා එතකොට ෆුල් සපෝට් ෆුල් සපෝට් එක තියෙන අනිවාර්යයෙන්ම දෝනිලාට විශේෂයි දෝනිලාට විශේෂයිලු ඔන්න බර්ත්ඩේ සර්ප්‍රයිස් කරන්න සුදාත්තිලත් වෙනවා දෝනිලා සුදාත් බර්ත්ඩේ සමරන්න වෙනවා ඉතින් අපි ඇඩිෂනල් චාර්ජස් මොකුත් නැහැ ඒ කට්ටියට අපිට දෙන්න පුළුවන් ෆුල් සපෝට් දෙන්න. ඉතින් ඔන්න ඔයාලට හොඳ ආරංචියක් පේරාදෙණියේ නුවර ඊට පස්සේ පිළිමතලා මාතලේ ලංකාවේ ඕන කෙනෙක් නුවර ඇවිල්ලා බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න උනොත් එන්න විටවුඩ් ෆයිට් පීසා පේරාදෙණිය අවුල්ලට අරගෙන ඉතින් ඔයාලට ෆ්‍රී ඒ වැඩේ කරගන්න පුළුවන් මේ කිසිම සත පහක්වත් ගන්න අපේ කොල්ලෝ සෙට් එක මහේෂ් අයියාගේ සෙට් එකත් අකිලගේ සෙට් එකත් ලෑස්ති ඔයගොල්ලන්ට වැඩේ කරලා දෙන්න ලස්සනට ඉතින් මේ මම දැක්ක මේ බෑක් ඩ්‍රොප් එකකුත් මෙතන ඉස්සරහ අපි හදලා හදලා තියෙන තියෙනවා. ඕන කෙනෙකුට ඒක ගන්න පුළුවන් අපි මෙතන චාර්ජස් මොකුත් නෑ මම ඒ ෆොටෝ එකක් දාන්න මෙතන යටින් ඔයගොල්ලන්ට දාන්න ලස්සනට පේන්න. ඉතින් ඇඩිෂනල් චාර්ජස් නැතුව ලස්සනට මම බර්ත්ඩේ සෝංග් එකක් ප්ලේ කරනවානේ. බර්ත්ඩේ සෝංග් එකක් කරලා කේක් එක ගෙනල්ලා සර්ප්‍රයිස් කරන්න පුළුවන්. අන්න ඉතින් ඔයගොල්ලන්ට හොඳ ඔප්ෂන් එකක් තියෙනවා ඉතින්. ඇඩිෂනල් චාර්ජ් නැතුව බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ගන්න ඉතින් පේරාදෙණිය අවුට්ලට් එකට එන්න. මේ මං ආවේ මගේ රේන්ජ් රෝවර් එකේ ආවේ මම මොකද බස් එකේ කිව්වට රේන්ජ් රෝවර් එකේ ආවේ රේන්ජ් රෝවර් එකේ ඇවිල්ලා මම පාකින් දානකොට එකපාරට කන්ෆියුස් වුණා පොඩ්ඩක් පාකින් කේස් එකේ පාකින් කොහොමද තියෙන්නේ මං අන්තිමට අර එහා පැත්තේ පාරකට දැම්මේ. ඔව් අපිට පාකින් ස්පේස් දෙකක් තියෙනවා. පාකින් ස්පේස් දෙකක් තියෙනවා. එකක් අපේ බිල්ඩින් එකේම යටම ඔව් අර පල්ලයට කියලා තියෙන එක. ග්‍රවුන්ඩ් එකේ දාන්නත් පුළුවන් වාහන. අපේ හමීඩියා බිල්ඩින් එකටම එහා පැත්තේ තියෙනවා කටුගැලේ මුස්ලිම් පල්ලිය. ඒකෙත් තියෙනවා ලොකු පාකින් ස්පේස් එකක්. එතන වාහන දාන්නත් පුළුවන්. කියන්නේ ලොකු පාකින් ඒරියා දෙකක් තියෙනවා කියන්නේ. ඒක හොඳයි ඒක කියන්නේ අර මෙතන ඒ කියන්නේ පාකින් එකට අයිනෙන්ද යන්න තියෙන මෙතන පාගින්නයත් එක්කම පාරේ ඇතුළට යන්න අපේ සිකුරිටි සිකුරිටි කෙනෙක් ඉන්නවා අය වෙනම පාකින් වලට ඔයගොල්ලෝ කෙනෙක් ඉන්නවා අම්මා very good ඔන්න ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ එතනට විටෝවුඩ් ෆයිට් පීසා පේරාදෙණිය අවුට්ලට් එක ඉස්සරහට ආපු ගමන් අපේ ළමෙක් ඉන්නවා විටෝ ෂර්ට් ඇඳගෙන ඉන්නේ විටෝ යුනිෆෝම් එකකින් ඉන්නේ විටෝ යුනිෆෝම් එකෙන් අහන්න පාකින් එක ඇතුලේ තියනවද නැත්නම් එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ කියන්නේ මේ මෙතන විටෝවුඩ් එක තියෙනවා මේ අයිනේ පාරක් තියෙනවා එතනින් ඇතුළට දාලා ඔයගොල්ලන්ගේ වාහනේ ඇතුළට දාලා දෙන්න පුළුවන්. ඒක සෑහෙන ලොකු දෙයක් නේ. නැත්නම් පාකින් නෑ කියලා ප්‍රශ්න එනවනේ. අකිල පොඩි අවුලක් තියෙනවා. මටත් අවුලක් තියෙනවා. මොකක්ද අවුල? බාලා කතා කරනවා ආපු වෙලේ ඉඳන්. ඔව්. ඩ්‍රින්ක්ස් එකක් තියෙනවා බියරියෝ. පොඩ්ඩක් උනේ මගේ ෆේවරිට් තමයි ඉතින් විටෝට. ඉතින් ඔයගොල්ලොත් චුට්ට අවුලක් නෑ. වා බොන්නේ එතකොට මේ බ්ලූ මොහිතෝ එකක් ඔක ෆැෂන් මොහිතෝ ගන්න. yes. yes. මගේ ෆේවරිට් ඉතින් ස්ට්‍රෝබෙරි මොහිතෝ එක. ඒක මාර සීන් නැන්නේ බං අවුට්ලට් හතරම එක වගේ නේ බං වෙනසක් නෑ වෙනසක් නෑනේ ඔක්කොම එකයි ඔක්කොම එකයි නේ ඔක්කොම යාළුවෝ ඒරයි තව ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොකද්ද තියෙන්නේ මට ඊළඟ ප්‍රශ්නේ දැන් අපි අවුට්ලට් හතරක් තියෙනවා කොළඹ තියෙනවා නුවර තියෙනවා මීගමුවේ තියෙනවා පේරාදෙණිය දැන් පේරාදෙණිය අවුට්ලට් එක හලාල් ෆ්‍රෙන්ඩ්ලි නේ තොර හලාල් ෆ්‍රෙන්ඩ්ලි හිල්ලා ඔයගොල්ලෝගේ ප්‍රයිස් රේන්ජ් එකේ වෙනසක් තියෙනවද නැත්නම් ඒකමද ප්‍රයිස් වල හතරෙම එකවත් කිසි වෙනසක් නෑ එකම විදියට එකම ගණන් අන්න ඔයගොල්ලන්ට පටලැවෙන්නේ නැහැ මෙන්න මේක අහගත්තොත් හොඳ හරියටම මීගමුවට ගියත් එකම ප්‍රයිස් එක කොළඹට ආවත් එකම ප්‍රයිස් එක පේරාදෙණියට ආවත් එකම ප්‍රයිස් එක නුවරට ආවත් එකම ප්‍රයිස් එක වෙන වෙනම වෙනසක් තියෙන්නේ හලාල් පේරාදෙණියේ වෙනසක් තියෙන ඒක හලාල් ෆ්‍රෙන්ඩ්ලි එතකොට ඕල් මීට් එක ගන්න කවුද කියහන්කෝ ඕල් මීට් එකට අපි පෝක් වෙනකොට ඔව් පෝක් බේකන් දානවා වෙන අවුට්ලට්ට අපි ඒකට චිකන් බේකන් දානවා ඒ කියන්නේ මට එකක් කන්න පුළුවන් නේ ආයිනේ කන්න පුළුවන් ඒ කියන්නේ ඔන්න ඒක තමයි සිරාට මරු ප්‍රශ්නයකට ආවේ ඒ කියන්නේ අනිත් අවුට්ලට් තුනේ දැන් තියෙන්නේ පෝල් මීට් එක කියන්නේ පෝක් යනවනේ පෝක් පෙපරෝනි යනවනේ අපේ චිකන් පෙපරෝනි බීෆ් පෙපරෝනි තියෙනවා චිකන් බේකන් තියෙනවා චිකන් හැම් තියෙනවා සොසේජ් තියෙනවා ඔන්න ඔප්ෂන් එක අනිත් අවුලට් තුනේ තියන්නේ පෝක් වෙනුවට හලාල් ෆ්‍රෙන්ඩ්ලි හින්දා හලාල් සර්ටිෆිකට් අනිවාර්යෙන් ගන්න ඇත චිකන් අනිවාර්යෙන් ඉතින් ඒක ඔක්කොම හලාල් සර්ටිෆිකට් තියෙන ඒවා තමයි ඔන්න ඉතින් ඕල් මීට් එක කන්න ඕන නම් ඔයගොල්ලන්ට හලාල් කියන සමහර පෝක් කන්නත් ඉතින් මෙහෙට ඇවිල්ලා කන්නත් පුළුවන් very good idea ඕල් මීට් එකනේ යන්න ඉස්සෙල්ලා එකක් දෙනවා කන්න
අද දීලේව තම අද දීලා ආන්න අන්න දේවික නෑන එන දැද්දිකට වෙන අම්බලට මදයක් වෙන්න නවා දැ ඉස්සරහට ඉතින් වාලටත් ඕල් මීට් එක පෝක් නැතුව කන්නවන්න එන්න මේ රදින අවුලටට ඒවගේම හලාල් ෆ්‍රෙන්ඩ්ලිවල වචන ඇත්තම ඔන්න ගෝල් මීට් එක ඒගොලොන්ට පෝක් යස් කරන්න තින්න තමයි එකගොලු චිකන් බේකනුයි චිකන් පෙපරෝනි බී පෙපරෝනි ඒ ඔක්කොම දාලා දෙන්න ඔල් මිට්ට අන්නේ හින්ද මේ තව පොඩ දෙන්න දැ මේ පිසක මොකක්ද මේ අපේ ලාජ් පිස එකක් පොඩයි අනිවා මේ පෙස්තු බී් ගන්නේ පෙස්තු බී පාලට බලාගන්න පුළන් මේ තියන පෙස්තු බී් පිස එකක් කුසුමේ බෑ රහත් පෝරුණු පිසා අන්න වචනයාව මං කියල්ල කලින් කලොකින් වචනයාව නියම දරපෝරුණු පිස අත ඇති ගාන්ට හිතේ හැටියට බඩ පිරෙන කන්න පුලො ඉති මේ තව පොඩිපොඩි ආරච්චාවකකා මේ කට්ටිය දවුල්ලට දාගෙන නොයිලට දරපොඩු වස්සෙන් ගෑස්ලයිට පදින කියලා ආරච්චිත්තාවන කොච්චර අවුල්ලට් කොච්චර අවුල්ලට ඕපන් කරත් විට ුට් ෆයිට් පිසගේ නියම දරණ පෝරුණු පිස අත ඇති ගාන්ටට හිතෙන අංගල ගෑස් ගලනෑ ඔගලා පුලනේ සිරාන අනිත් ම ගොඩත් ඇංගලගේ ඇතින අවන්න පොට පේනෑ අපේ අවුලට හතරෙන් ඔගලන්ට අවුලට් හතරටමාවත් අපේ විට ුට් ෆයිට් පිසා ුට් ෆයිඩ් අවන්නක ඔගලන්ට බලන්න පුලන් ඔගොල රෙක්ස්ටක්කරත් අපේ චෙෆ් ටවිලගෙන මා පොඩ් ඇතුල්ට ගන්නකල ගොඩක් ගෑල්ලමහෙම ඇතුළට යන මන්ද කලතින අකිලෝ බලන්න ගෑල්ලම මෙහෙම ඇතුළ යන ගෑස් තිනද කියල බල්ල ඉට වස්සේ ගෑස් නැත ගෑස් නැත එනවනේ එලකිරේලකිර හොමොන්ද හොමොද මේ ලාජ් පිසේ වගේම දැන් තව මොනත් සයිස්තින්නවාලගේ අපේ මීඩියම් තියෙනවා ලාච්චක ආය එක්ස්ට්‍රා ලාච්චක එක්ස්ට්‍රා ලාජයක එක්සල් පිසක මෙති ඔන්ලගදින ඕන වෙලා ගන්න දවල් දොල ඔන්ලක දෙන වේරකුට ඒකෙන් මගේ හොඳයි එකල එකල හමාරණ ගදන අපේ සිරාට අම්මට මගේ වෙඩින්ට ම මේකන්න එක්සල් පිස දල මේ තාවගේස්සත් තින මේ ගමුව එකොලා මාර කොළඹ නමයාමාර නුවරත් නමය මාරණය මෙහ කියනග තින ගොලොත් එකොලා මාරණය අම්ම කොලා මාර්කට අපේ දවල් දොලා හිටලා රෑ දොලා වෙනකං ඉන්නවා රෑ දොලාහනක මින්න ඉන්න පුරුවන් අපි කොළහමාට ලාස් රෝඩ් එක ගන්න කොළහමට ලාස්රෝට ගන එක 12ම තමයි ඕපන් ටයිම් එක මෙහමට ඩයිකෝට් ඒකක තුබල කරෝ සින්න ඒක නැත කොළහමට ලාස්රෝට 11 පාටයිල කාරන්නත් පුලල්ල ඒම කරන්න ඒවත් දෙනවා අපි කස්ටම සර්විස් එක ගැන ඉතින් අනිවාරෙන් විට ුට් ෆයිට් පිසවල තියෙනම දෙයක් අනිවාරෙන් ඕනලාක කස්ටම සර්විස් උපරිමයි දෙන්න බැරිවුණු තනික ඩයිනින් දෙන්න බැරිවුණු ටේක් එකක් හරි දාලා ඒලකිර අර රිවිව් ගැන ඇහුවනේ ඒ වගේ සර්විස් එකක් දෙන නිසා තමයි අපි එතන ඉන්නේ ඔව් දා ඒ කියන්නේ ක්ලමෙක් රිවිව් එකක් ගන්නවා කියන්නේ ඉතින් කස්ටමර් සර්විස් එක ඉතින් හැමතිම වැඩි ස්ටාෆ් එක හැම එකනම දවසට කස්ටමර් සලකන උපරිට ඔය දන්නවද කස්ටමර්ස්ලා මේ අපේ වැඩ කරන ස්ටාෆ් එක කට්ටිය හොයාගෙන එන කස්ටමර්ස්ලා තියෙනවා සිරාට කියලා හොයාගෙන නෑ ඒ කියන්නේ එන්න කලින් කෝල් එකක් දෙනවා මෙයා ඉන්නවද කියලා අහනනේ කෝල් කරලා එන කට්ටියක් තියෙනවා ඉන්න ඒක මම දැන් කීප එකම දැකලා තියෙනවා ඒක කියන්නේ මේ ගමුත් ඒ සීන් එක තියෙනවා ඒක තමයි විට ුට් ෆයිට් පිසා අවුට්ලට් හතරම දෙන ස්පෙෂල් දෙයක් තමයි කස්ටමර් සර්විස් අතින් ඉහළින් ඉන්නවා කියන්නේ අන්න එකයි දැන් සාමාන්‍යයෙන් මේ නුවර පැත්තට එනවනේ ගොඩක් අය ප්‍රී ෂූට් වලට වෙඩින්ග්ස් වලට එතකොට හදිස්සියේ බර්ත්ඩේ එකට දැන් ඒගොල්ලෝ බර්ත්ඩේ එක ප්ලෑන් කරගත්තා ඒක එතකොට කේක් එකක් එහෙම කේක් එකක් ඩෙකොරේෂන් ඔයගොල්ලෝ ලෑස්ති කරනවද අපි ලෑස්ති කරන්නේ නැහැ ඒ කියන්නේ අපි කේක් කරන කට්ටියක් ඉන්නවා ඒ කට්ටියව කන්ටැක්ට් කරලා දෙන්නත් පුළුවන් ඒ කියන්නේ විට ුට් ෆයිට් පිසා පේරාදෙණිය අවුට්ලට් එකටම සෙට් වෙච්ච කේක් කෙනෙක් ඉන්නවා කේක් හදන ඩෙකොරේෂන් දෙකෙන බ්‍රයිට් වේ එකක් වයි ගන්නවා නම් එයාට කියලා ලස්සන ඩෙකොරේෂන් එකක් කරගන්න බෑක්ඩ්‍රොප් එක ඒ වගේ ඔක්කොම හදාගත වෙනවා කරපුවා අපේ පේජ් එකේ තියෙනවා බලන්න ඔයාලට පුළුවන් Facebook page එකේ තියෙනවනේ ඔව් බර්ත්ඩේ පාටි එකටත් එහෙම කරන්න පුළුවන් අන්න ඕක තමයි කලින් දැනුම් දුන්නත් ඕනේ අන්න ඔය ලේසියින වේලපා කිව්වමනේ කේක් එක උනත් අපිට හදලා සර්ප්‍රයිස් එක ලස්සන කරලා දෙන්න පුළුවන් අන්න එක තමයි තව ඔප්ෂන් එක මං හිතන විදිහට අපේ අනිත් අවුට්ලට් නුවරකේ නෑනේ ඕකනේ වරකේ
ඒ කියන්නේ අර Surprise. තියෙන දේවල් වලින් අනෝ තමයි මේ ටවුන් එකේ ඉන්නේ නේ. අන්න ඒද. ඔව් පේරාදෙන අවුට්ලට් එකේ වුණ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ කියන්නේ අනිත් අවුට්ලට් වලට අමතරව තව ඔප්ෂන් එකක් ඉදිරිය තියෙනවා. ඔයාලට කෝල් කරලා ඔයගලන්ට අවශ්‍ය කේක් එක ඔයාලට මෙහි අවුට්ලට් එකේම ලෑස්ති කර ගන්න පුළුවන්. ඒ වගේම ඩෙකෝසුත් ලෑස්ති කර ගන්න පුළුවන්. ඉතින් මගේ වෙඩින්න එක ළඟ වෙන මං කේක් බඳින්න පිස්සුද බඳින්න මේ පිසයක් කාගෙන ඉන්න ෂේප් එකේ. ඒ කියන්නේ මේ ළඟදී වුණ දෙයක් අකිලයිමයි තමයි ඔය දැන් ඔය කතාව ඇත්ත නිසා මං කියන්නේ. චූටි දුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. තාත්තට කේක් එකක් ගන්න හරි මොනවා හරි බැරි. මතක කියලා. අපිට කතා කරා. කතා කළා අපිට එන්නේ රෙගියුලර් කස්ටමර් කෙනෙක් මාව දන්න කෙනෙක්. කතා කළා මේ හැම දෙයක් තියෙනවා කරන්න පුළුවන්. කොමාරි මල්ලි කරලා දීපන් කිව්වා. විනාඩි 10න් එනවා කිව්වා. විනාඩි 10ක් ඇතුළත අපිට කේක් එකක් ගන්න නෑ සිරාඩු විනාඩි 10ක ඇතුළත කේක් එකද? ඒ කියන්නේ චූටි දුවගේ නමත් කේක් එක ගන්න. කොහොම කළා සර්ප්‍රයිස් කරා. අන්තිමේදී තාත්තයි දුවයි දෙන්න මඩලකින්. මට සිරි ඔන්න ඔක තමයි කේස් එක නේ. ඒ වගේ සර්විස් එකක් ඉතින් අපි දෙන්න අපිට පුළුවන් විදිහට අපි කරනවා නේ. පරිමේම කරන. ඔයගොල්ලන්ට දැන් කියපක තේරෙන්නේ නැති කොච්චර අපේ ටීම් එක කොච්චර ලෑස්තිද ඔයාලා වෙනුවෙන් ඕනලාක ඉන්නවා කියන එක තමයි ඔයාලට තේරෙන්නේ. ඉතින් බර්ත්ඩේ එකක් බ්‍රයිට් ටු බී එකක් ඔයගොල්ලන්ගේ ඊට පස්සේ තව බර්ත්ඩේ බ්‍රයිට් ටු බී තව මොනවද යන්නේ? ඇනිවර්සරි පාටි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ෆස්ට් ඔගේ පළමු හමුවීම ඔබ දෙපළගේ ඒවන ගොඩක් තියෙනවා. ඒව තියෙනවා සිරාවට. එයා මෙහෙන් එනවා මෙයා මෙහෙන් එනවා. very good. ඉතින් ඒ හමුවීමුත් මෙතන ඔයාලට arrange කරගන්න පුළුවන්. ඉතින් විටවුඩ් ෆයිට් පීසා පේරාදෙනේ අවුට්ලට් එකට આવත් ඉතින් කතා කරන්න මම හොට්ලයින් මෙතන මේ පල්ලෙන් දාන්න. කෝල් කරලා අහන්න මහේෂ් අය ඉන්නවද? අකිලා ඉන්නවද? අපිට යාලත් එක්ක වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට આવොත් පේරාදෙනේ අවුට්ලට් එකට 2 3 start. මේ පොඩි තව ඩවුට් එකක් තියෙනවා. දැන් මේ මම කළු පාට ෂර්ට් එක ගෙන ඉන්නේ. මුන් දෙන්න අලු පාට එකක්. ඒ මොකද ඒ කේස් එක? අපි කිව්වා විඩියෝ එකේ ඔක්කොම මේ පාට මහන්න කියලා. ඔව්. මට දුන්නේ නැහැ. අපි මානතනින් කිව්වා මේ බාහනන්න මාන්න රෙදි නැහැ. ඒව කියන්නේ ඒවා. කට්ටින මාලා අපි මොකක් හරි කරනවා. ඔව්. ඊළඟ ලොට් එකකින් මට එකක් මහලා දෙන්න ඉතින්. එයි මොකද මේ ෂර්ට් එක ඇත්තට විශ්වයේ මහා ලස්සන එකක්. අපේ අලුත් යුනිෆෝම් එක. ඔව් අලුත් යුනිෆෝම් එක. ඒක අපි අඳින්නේ සැටර්ඩේ සන්ඩේ. නයිස් නයිස්. ඒක ලස්සනයි. කියන ඔයගොල්ලෝ ස්පෙෂල් ඩේස් වලට ස්පෙෂල් කලර් එකකින් ඉන්න. අනිත් ඒ සති 15 normal black theme එකට යන්නේ නේ. ඒලගේ ලස්සනයි. මටත් එකක් දෙන්න ෂර්ට් එක. මම පවුනේ. රෙදි ආපුවම මහල්. රෙදි ආපු ගමන් මාර දෙනවා. මේ දැන් වැඩේ මොක මෙහෙම යනකොට මට මේ පොඩි ප්‍රශ්නයක් මට බයිනවා සීරිසක් සහ මේ තව ඒ කියන්නේ පොඩි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ වුඩ් ෆයිට් පීසා වුඩ් ෆයිට් නේ වුඩ් ෆයිට් හින්දා නේද මේ පොඩි එජ් සාමාන්‍ය පොඩක් කළු වෙන්නේ පොඩි කළුවීමක් තියෙනවා වුඩ් ෆයිට් සමහරක් වෙලාවට හීට් එක අපේ එකපාරට වැඩි වෙනවා. ඔව්. ඉසි ටයිම් එකට අපි වැඩි කරගන්නවා. ඔව්. ඉසි අඩු ටයිම් එකට අඩුවෙන් තමයි යන්නේ. මේක නෝමල් නැත්තම් මේ පොඩි ලයිට් කළු කරරහක් එන්නේ නැහැ. ඒකයි වුඩ් ෆයිට් කියන්නේ ඒක. ෆයිට් කියන්නේ ඒක තමයි. ගෑස් නැහැ නේ. අන්න ඒකේ සිරි. ගෑස් තියෙනවා නම් පීස් එක සුදු පාට ලස්සනට ගන්න පුළුවන්. ඒනවනේ මේකත් ලස්සනයි. ඒනවනේ මේ කළු පාට පොඩි ඩොට් එනවා. ගොඩක් කට්ටියට තමයි ඒක සාමාන්‍ය පිරිසකට තමයි ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ හරි වුඩ් ෆයිට් පීස් දන්න අය කට්ටිය ඒක එහෙම කියන්නේ නැති වෙන්නේ. අර සමහර බ්‍රෑන්ඩ් තියෙන ඒ බ්‍රෑන්ඩ් වලින් එක දිගට කාලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පීස් එකමයි. රහයි. පොඩි අර සීන් එකක් තියෙනවා ඒ කට්ටියට. එහෙම තමයි ඒක තමයි කේස් එක. ඉතින් මේ තව කේස් එකක් තියෙනවද මොනවද ප්‍රශ්න තියෙන්නේ? තව කේස් එකක් තියෙනවා. තමවත් කේස් එක? දැන් කස්ටමර්ස්ලා ඇවිල්ලා තින්නේ. ඒ දැන් වෙලාව කීයද? අම්මඩ දැන් 12යි නේ. කස්ටමර්ස්ලා වෙයිටින් 11 මාර ඉඳන් ඉන්නවා. 11 මාර. ඔව් මම දැක්ක දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න විදිහක් නැහැ මේ යහපැත්තේ තනින් තන කස්ටමර්ලා ඇවිල්ලා ඉන්නේ 11 මාර ඉඳන්ම. ඉතින් මේ දෙන්නව රිලීස් කරන්න ඕන. අපි ආයි නැවත ඉක්මනට එන්නම් මං කොහොම හරි කරලා. ආයෙ ලැබෙන දිහාට තමයි ඊළඟ අවුට්ලට් එක ඕපන් කරලා ගාති හම්බෙමු. කොහොමද අකිල කොහොමද එච්චර. නෑ අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලෝ දැන් අපේ ක්‍රිස්මස් සීසන් එකක් තියෙනවා ඔයගොල්ලෝ නේ. ඔව් ඒකත් අපි කියමු. ක්‍රිස්මස් සීසන් එකේදී අනිවාර්යයෙන් තනි වෙනසක් වෙනවා. සර්ප්‍රයිස්. ඔයගොල්ලන්ට දෙසැම්බර් 15 වෙනිදා ඉඳන් ඔයාලට ඒ සර්ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. ක්‍රිස්මස් එකට විටෝවුඩ් ෆයිට් පීසා ඕනම අවුට්ලට් එකකට ගියොත් වෙනම වයිබ් එකකට වෙනම මං හිතන්නේ අලුත් පීස් එකකුත් වෙන කතාවකුත් තියෙනවා. ඒක ඇත්තද? මන් දන්නේ නැහැ පස්සේ. ඒ දන්නේ ඕකේ මට කියන්නේ නැහැ මුන් දැන්. අලුත් ඩෙසර්ට් වගේකුත් එක්ක අලුත් පීස් එකකුත් වෙන කතාවක් තියෙනවා. ඉතින් බලමු මොකක් වෙයිද කියලා. ඉතින් thank you. නැෂේ. ඉස්සරහට අපි හම්බෙමු. තව වැඩවල දිනවා. තව ඉන්ටෝ දිනවා.
ජයවා කියලා හම්බෙව් මේ අර මේ හලාල් ෆ්‍රෙන්ඩ්ලි මට ඕල්මිට් එකක් දාලා ඕන අනිවාර්යෙන් දාන්න. මට ඒක ඉගෙන් මං කාලා දිනවනේ මං හැම ඕල්මිට් එකම කනවා ඒවට මං මේ ෆස්ට් ටයිම් තමයි හලාල් ෆ්‍රෙන්ඩ්ලි ඕල්මිට් එකක් කන්නද දෙන්න නම් පුළුවන් ඔව්. දුකයි හැබැයි. මේකත් කාලා මේක පෙස්ස බීෆ් පීස එකත් කාලා ඕල්මිට් එකත් කාලා අපි ඊළඟ දවසේ හම්බෙව් ජයවා